අලුත්පාර සභාපති මම අලුයම අලුත්පාරේ සභාපති කුසුම්සිරි දසනායක ඇතරම මේ උත්සව කාලේ ඉතාමත් කනගාටු සිද්ධියක් තමයි පමුණුවේ කඩපේලියක් ගිනිපත් වීම. ඒකේ රෙදිපිලි වලින් නෙවෙයි පටන් ගත්තේ තොවිල් බඩු තියෙන කඩයක් තියෙනවා. ඒකේ දුම්මල සහ අනිකුත් ඒ ගිනි ගන්න මේව තිබිලා තිනවා. ඒකෙන් පැතිරිච්ච ගින්න කඩ 3-4ක්ම දක්වාම ඉතාමත් ලොකු පාඩුවක් කරමින් ඒක ලක්ෂ 400ක විතර පාඩුවක් වෙමින් කඩ 4ක්ම සම්පූර්ණයෙන්ම ගිනිපත් වුණා. ඒකදී විශේෂයෙන්ම කියන්න ඕන ඒ ගිනිපත් වීම අවම කරගන්නට මහරගම පොලිසිය නගර සභාව අපේ පදික වෙළඳුම් මේ කඩයක් ගිනි ගන්නවා කියලා පදික වෙළඳුම් නිකන් හිටියේ නෑ. කඩිකුලක් ඇවිස්සුවා වගේ. එකම මිටකට එකතු වෙලා ඔක්කොම එකතු වෙලා කිසිම ભેදයකින් තොරව පුදුම සමගියකින් මේ ගින්න මැඩපවත්වන්න උත්සාහ කරා. විශේෂයෙන් කියන පොලිස් නිලධාරී යුනිෆෝම් එක පිටින් ඒගොල්ලෝ නිකන් නගර සභා සේවකයෝ ගානට කිසිම දෙයක් බලන්නේ නැතුව තමන්ගේ යුනිෆෝම් එක ගැනවත් හිතන්නේ නැතුව සම්පූර්ණව වෙහෙසලා මේ මාධ්‍ය පෙන්නයි මගාව රූප තියෙනවා. පුදුම දුකක් විඳ. ඒ කියන්නේ තමන්ට කරදරයක් වුණා. පොලිසිය ගිනිගත්තා වගේ පොලිසිය සේවකයෝ මේකට කැප වෙලා මේ ගින්න මැඩපවත්වන්න උත්සාහ කරේ. කඩපේලියක් මේ ස්ථානයේ තියෙනවා. ඒ කඩපේලියෙන් 4කින් බේර ගන්න සමත් වුණා පොලිසිය නගර සභාව සහ ඒ අපේ හිටපු අවට හිටපු පදික වෙළඳ ගම්වාසී ටික එකතු වෙලා. එයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මේක පෞද්ගලික වැඩක්, තමන්ගේ වැඩක් විදිහට හිතලා ඒ කරපු මේකට මේ උත්සව කාලේ රෙදි කඩයක් ගිනිගත්තා කිව්වහම මේකේ තක්සේරුව මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඒ කඩ 4 මම හිතන මගේ දැනුම හැටියට මම පමුණුවේ අවුරුදු 20 ගාණක් වෙළඳන් කරපු වෙළඳෙක් හැටියට මම දන්න විදිහට ලක්ෂ 400ට එහා පැත්තේ පාඩුවක් වෙලා තියෙනවා. ඒක අයි ඒ මිනිස්සුන්ගේ මානසික මිනි ගෙදර මිනි 10ක් මරනවා වගේ තමයි. ඒ නිසා මේක පුදුම සාගත දෙයක්. ඒක 4කින් බේර ගන්න ලැබීම මේ නගරේ හිටපු වැසියන්ගේ නගර සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී, නගරාධිපති, පොලිසිය, පදික වෙළඳුන්, ගම්වාසීන් ඇතුළු සියලුම දෙනා එකතු වෙලා එක මිටකට එකතු වෙලා මේ වැඩේ කිරීම පිළිබඳව මේක නිවන්න උත්සාහ කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා පදික වෙළඳු හැටියටත් මහරගම වෙළඳ ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයෙක් හැටියටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාධ්‍යත් අපිට උපරිම සහයෝගය දුන්නා මේ කාර්යය සමාජගත කරන්න මේක කරපු මිනිසුන් මේ සමාජයට කරපු සේවය පෙන්වන්න, මේ එකමුතුකම පෙන්වන්න, මේ අලාභය පෙන්වන්න, මේවා නොවෙන්න ඉදිරියේදී කරන්න වැඩ කටයුතු ගැන දැනුවත් කරන්න මේ මාධ්‍ය අපිට විශේෂ උදව්වක් කරා. මම ස්තුතිවන්ත වෙනවා සියලු මාධ්‍යයට. ඇත්තටම මේ වකවානුවේ කිසිම දෙයක් වෙනසක් වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ විදිහටම යනවා. විදුලි බිලේදී ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මේ මම හිතන්නේ මේ සීසන් එකට කිසිම නෑ මේක කඩ 3ක් විතරයි 3-4 ඒ අයට පෞද්ගලිකව ඒ මිනිසුන්ගේ පාඩුව වෙනවා. නමුත් ඕන තරම් බඩු තියෙනවා හිඟයකින් තොරව. කිසිම ඒක ලොකු හානියක් වෙන එකක් නෑ සමස්ත රෙදිපිලි වෙනදාමට. දැන් මොකද්ද හේතුව කියලා ඔබතුමාලා දන්නවද? එතන එක කඩයක් ගිනි අරගෙන තියෙනවා. ඒක රෙදිපිලි වලට සම්බන්ධ කඩයක් නෙමෙයි. එතනින් ඇතිවෙච්ච ගින්න මේ තමයි කඩ 4ක් දක්වා ගියේ. ඒ 4න් බේර ගන්න ලැබුණේ පොලිසිය සහ නගර සභාව අපේ සියලුම දේවා මේ වෙලාවේදී නගරාධිපතිතුමා ලොකු කැපකිරීමක් කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා උදේ පාන්දර ඉඳන් මෙතන මේ අවස්ථාව ඉවර වෙනකම් හිටියා. දැන් සම්පූර්ණයෙන්ම ගින්න මැඩපවත්තලා තිනවා. කිසිම මේ එකක් නැහැ, ප්‍රශ්නයක් වෙලා නැහැ දැනට. ඒ 4න් වැඩේ ඉවර කරා. ආණ්ඩුවෙන් අපිට ගින්නට නම් කෝට්ටෙන් ආවා, කොළඹින් ආවා. ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික උපරිම කරලා දුන්නා. මම හිතන්නේ මේ වර්ෂයේ මේ විදුලි බිලේ ප්‍රශ්නයත් ඊළඟට රෙදි වලට බදු එන්න සැලසුම් කරලා තියෙන ඒවන කසුකුසුවක් යනවා. නමුත් මේක මේ වසරට බලපාන එකක් නෑ. මේ අප්‍රේල් මාසයෙන් පස්සේ මම හිතන්නේ තීරණ ගනී කියලා ඒගොල්ලෝ සාකච්ඡා වෙනවා.